අපි වන්දනාමාන කරන්න එමිනියේ උතුම් චෛත්‍ය රාජන් වහන්සේත් ඒ වගේම ජයශ්‍රී මහබෝධීන් වහන්සේත් වන්දනා කරන්න කොළඹ ඉඳලා ආවේ. ඒ වන්දනා කටයුතු අපි ඉතාම හොඳින් කළා. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයත් ඒ සියලු කටයුතුවලට ඒ සහයෝගයත් ලැබුණා. ඒ ගැන අපි උන්වහන්සේලාට පින් දෙනවා. අපි දැන් ආපහු පිටත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා මේ කරපු අර පාසු ප්‍රාණ සම්බන්ධ ප්‍රකාශ සම්බන්ධ විදිහට විවේචන යනවා. මොකද ඒක ඔව් දැන් ඒවා අධිකරණයේ දැන් තියෙන්නේ. ඒක නිසා අධිකරණයේ තියෙන කිසිම කටයුත්තක් සම්බන්ධයෙන් මම කතා කරන්නේ නැහැ. ඔබතුමාට ආරක්ෂාව සැපයුවද රජයේ විසින් ඔබතුමා ආරක්ෂාව ඉල්ලුවා. අතන සපයලා තියෙනවද? මට ඉතින් ආරක්ෂාවේ කිසි අඩුපාඩුවක් නැහැ සපයලා කියලා. ඔබතුමා විශේෂ ආරක්ෂාවක් තිබුණානේ මේක විතර පුරින්නේ. මට ඉතින් ආරක්ෂාව දීලා තියෙනවා. ඒක මොනවද සම්බන්ධද එතකොට? මොකද ජනතාව බලාගෙන ඉන්න ඔබතුමා. ඔව් දැන් අපි මේ විහාරස්ථානයේ පූජා බුදු භූමියේ ඉඳගෙන අපි දේශපාලනේ කතා කරන්න හොඳ නැහැ. ඒක නිසා ඒකට අපි වෙනස් සුසු වේලාවක් කරගන්න ඕනේ.